ඔන්න උදේම ඉස්කෝලේට ගිහිල්ලා එන අතරමඟදී මම ලස්සන මල් අත්තක් කඩාගත්තා. ඉතින් අපේ ගෙවත්තේ කාගෙන් හරි ඉල්ලගෙන ඇවිල්ලා එහෙම නැත්නම් අතු කැල්ලක් කඩාගෙන ඇවිල්ලා හදන මල් වර්ග තමයි ගොඩක් හොඳට හරියන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ එන්නේ ඒ වගේ අතරමඟකින් කඩාගෙන ගෙනල්ලා හදාගත්ත මල් අත්තක්. ඉතින් මම දැකලා තියෙනවා මෙන්න මේ මල් වර්ගයේ සුදු පාටක් තියෙනවා. ඔයාගේ ගෙදරත් සමහර විට මෙන්න මේ මල් වර්ග ඇති. ඉතින් හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ආර්ෂා ටයිම්ලයින් මගේ channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඔයාගේ මල් එකතුවෙත් ඇප්‍රිකන් වයලට් මල් වර්ගය ඇති නේද? මේ තියෙන්නේ ඇප්‍රිකන් වයලට් කොළ කිහිපයක් පැල කරගත් එකක්. ළඟපාත ඉන්න හිතවතියක් මට මේ කොළ කිහිපයක් ලබා දුන්නා. ඉතින් මම ඒක එකම පෝච්චි එක හදලා තිබුණා මේ පැලවෙයිද කියලා බලන්න. මොකද මීට කලින් මම එහෙම කොළ වලින් ඇප්‍රිකන් වයලට් කියන මල් වර්ගය පැල කරගෙන තිබුණ නැති නිසා. ඔන්න ඉතින් වැඩේ අතිශය සාර්ථක වුණා. දැන් තියෙන්නේ මට මේ පැල ටික ගලවලා හදාගන්න එක තමයි. ඉතින් මේක හරි හිමීට කරන්න ඕන වැඩක්. මොකද මේ කොළ මාංශල ගතියෙන් යුක්තයි මේ කොළේ වගේම නටුවත්. ඉතින් ඉක්මනින් ඇදලා ගත්තොත් එහෙම පැල ටික මුල් කැඩිලා හානි වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත මාධ්‍ය. පැලේට හානියක් නොවන විදිහට දැන් මේ ටික ගලවලා ගන්න ඕනේ එකින් එක. ටික වෙලාවකට කලින් මම මේ මාධ්‍ය ටිකක් බුරුල් වෙන්න කියලා වතුර ටිකක් දාලා තියෙන්නේ. ලොකු වෙහසක් ගන්නේ නැතුව පැල ටික ගලව ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. හැම පත්‍රයකින්ම වගේ අලුතින් පත්‍ර 3කට වඩා වර්ධනය වෙලා තිබුණා. හොඳ මූල පද්ධතියකුත් වර්ධනය වෙලා තිබුණා. ඉතින් මේ ටික හිමීට හදාගන්න තමයි දැන් තියෙන්නේ. මෙන්න මේ කොලේ නම් හරිම සාර්ථක විදිහට හරිම නිරෝගී විදිහට හොඳ වර්ධනයක් දැක ගන්න පුළුවන්. ඔයාගේ ඇප්‍රිකන් වයලට් එකතුවේ පාට වර්ග කිහිපයක් ඇති නේද? මන් ළඟ නම් තියෙන්නේ දැනට දම් පාට සහ සුදු පාට විතරයි. ඉතින් ලස්සන රතු පාටකුත් මම දැකලා තියෙනවා. ඉදිරියේදී තව ලස්සන පාට කිහිපයක් එකතු කරගන්නම් කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒත් ඉතින් මේ වෙනකොට නම් අපේ ටවුන් එකේ කියන්නේ ගම්පල ටවුන් එකේ තිබ්බ පැලතවන් කිහිපයක්ම පහුගිය දා සිද්ධ වෙච්චි ගම් වතුර ආපදා තත්ත්වයක් එක්ක විනාශ වෙලා ගිහින් තියෙනවා. මෙන්න මේ කොළ දෙකේ වර්ධනයක් හඳුනා ගන්න ලැබුණේ නැහැ. ඒ නිසා මම හිතුවේ මේක යටින් කපලා අයින් කරලා ආයම සැරයක් හදලා බලනවා. සමහර විට මේ පත්‍ර දෙකත් පැල කරගන්න මට පුළුවන් වෙයි. ඔයාගේ මල් එකතුවෙත් බොහෝ වෙලාවට වර්ග කිහිපයකින් ඒ කියන්නේ පාට කිහිපයකින් ඇප්‍රිකන් වයලට් මල් තියෙනවා ඇති. අවස්ථා කිහිපයකදී ගත්ත වීඩියෝස් පුංචි ක්ලිප් කිහිපයක් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. මෙන්න මේ දවසේ නම් ඒ කියන්නේ මේක ගත්තේ ඊයේ 14 වෙනිදා ජනවාරි මාසේ. ඉතින් හරි ලස්සනට අවුව වැටිලා තියෙනවා. ඉතින් මේ අවුවත් එක්ක සමහර මල් වර්ගත් හරි ලස්සනට පිපිලා තියෙනවා. ඔන්න බලන්න මෙන්න මේ දහස්වැති අගහ මුලින්ම පිපුණු මල හරිම ලස්සනට හරි සරුසාර මලක් පිපිලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ ගොඩක් අය දහස්වැතියා ව්‍යාපාරික වශයෙන් හදනවනේ. ඉතින් ඔයාලා සමහරට ඒ වගේ තැන් වලින් මල් බීජ ගෙනල්ලා මේ වගේ දහස්වැතියා වගා කරනවා ඇති වගේ ගෙදරත්. මේ තියෙන්නේ මගේ දිය කොඬලු එකතුවේ තියෙන අලුතෙන්ම පිපුණු මලක්. හරි ලස්සනයි. මේ සීඩ් බිම වැටිලා හැදිච්ච පැලයක් මේක. මෙන්න මේක නම් සරුසාර බවක් නැහැ. එතකොට මෙන්න මේ තියෙන මල් ගහ ඔයා ගාව තියනවද?
හරි ලස්සන දම් පාටක් තමයි මේ ගහේ තියෙන්නේ. මලක් නම් පිපෙන්නේ නැහැ. මේ තියෙන්නේ මගේ තිය කුණ්ඩුලු කුතුයේ තියෙන බයි කලර් වර්ගය. ළඟදී තව ලස්සන බයි කලර් එකක් එකතු කරගත්තා මගේ ගෙවත්තට. ඉදිරි වීඩියෝ එකකදී මම ඔයාලට ඒකත් අරගෙන එන්නම්. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. දිග වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ආර්ෂා ටයිම්ලයින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න, comment එකක් like එකක් දාන්න අමතක කරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.